හෙලෝ ඉතින් සුබ දවසක්. ඔයා අද ඉතින් ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ PC එකේ ෆෝල්ඩර් එක ඩීලීට් කරනකොට මෙන්න මේ වගේ මැසේජ් එකක් ආපු හන්දනේ. ඒක අයින් කරලා ෆෝල්ඩර් එක ඩීලීට් කරන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට ප්‍රශ්න එනවා ඇත්ත මෙන්න වගේ ෆෝල්ඩර් එකක් ඩීලීට් කරනකොට ෆෝල්ඩර් in use කියලා මෙන්න වගේ මැසේජ් එකක් එන ඉඳා ඒක අයින් කරගන්න කොහොමද කියලා තමයි ඔයාලා බලන්න ආවේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙනවා ඒක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මේවෙන් අයින් වෙන මේවා කැන්සල් කරලා ඊට පස්සේ ඔයාලා සර්ච් එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඕන රිසෝස් මොනිටර් කියලා. මේ තියෙන රිසෝස් මොනිටර් කියන ඇප් එක. ඉතින් ඔයාලා ඒක ඕපන් කරගන්න ඕන. මම දැන් මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් එන්නේ. ඉතින් ඔයාලා මේක යන්න ඕන CPU කියන තැනට. ඊට පස්සේ මෙන්න මෙතන මේ දෙවෙනිට තියෙන ඊතාලේ උඩ එකපාරක් ක්ලික් කරලා ඒකේ ඒක පල්ලයට දාගන්න ඕන. හරි ඊට පස්සේ මෙන්න මෙතන මේ සර්ච් බාර් එක තියෙන්නේ. අන්න එතන ඔයාලා සර්ච් කරගන්නවා. ඔයාලගේ දැන් ඔය ඩීලීට් කරන්න බැරි ෆෝල්ඩර් එකේ නම. ඒ ෆෝල්ඩර් එකේ නම මම මෙන්න විදිහට ටයිප් කරගන්නවා. ටයිප් කරගත්තට පස්සේ ඒකේ රන් වෙන සේරම දේවල් මෙතන පෙන්නනවා. මෙන්න මෙතන යටින්. ඉතින් මගේ ආවේ මේ ෆෝල්ඩර් එක යූස් කරනවා කියලානේ. ෆෝල්ඩර් in use කියලානේ. ඉතින් ඒක වෙන්නේ මගේ CMD එක රන් කරන්න හන්දා මම ඉතින් මෙන්න මෙතන මේ CMD exe කියන එක උඩට right click කරලා end process කරගන්න ඕන. end process කරගන්නවා මම මේ විදිහට. මෙන්න මෙතන මේ උඩින් මෙන්නේ ඔයාලගේ ෆෝල්ඩර් එක ඩීලීට් කරන්න බැරි හේතුව. ඉතින් ඔයාලා බය වෙන්න එපා. මගේ මෙතන CMD exe කියලා ආවේ. ඔයාලගේ වෙන එකක් එන්නත් පුළුවන්. මොකද errors ගොඩක් තියෙනවා. ඔයාලා බය නැතුව මෙන්න මේ උඩින්ම තියෙන exe එක end process කරගන්න. එහෙම end process කරගත්තට පස්සේ මම දැන් ඔයාලට ගිහිල්ලා මෙන්න මේ ෆෝල්ඩර් එක ඩීලීට් කරලා පෙන්නනවා දැන්. කිසි ප්‍රශ්නයක් නැතුව ඩීලීට් වෙනවා. දැක්කනේ. හරි. ඉතින් අද දවසේ කතා කරන්න හිතන් ආපු දේවල් ඔක්කොම ඉවරයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් මාව subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක like කරන්න. ඉතින් මේ වීඩියෝ එක like කරොත් තමයි තව කට්ටියට මේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් සුබ දවසක්.